Welcome to Dushi Bro YouTube channel. අද ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක මම පළවෙනි වීඩියෝ එකෙන් ඕගලන්ට අරගෙන ආවේ ඕගලන්ගේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඉක්මනින්ම අඩු කාලයක් ඇතුළත Gmail account එකක් හදාගන්නේ කොහොමද කියලා දෙන්න. එහෙනම් ඉතින් අපි ඉක්මනට යන් වීඩියෝ එකට. ඉතින් ඕගොල්ලෝ මේකට කරන්න තියෙන ඉක්මනටම Play Store එකට යන්න. Play Store එකට ගියාම sign in වෙන්න කියලා මෙතන බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරාට අපිට sign in වෙන්න අපිට කියලා account එකක් නැහැ කියලා හිතමු. ගොඩක් අයට අද accounts තියෙනවා ඒ උනාට මං හදන්නේ මේ තාමත් නොතේරෙන අය ඉන්නවනම් ඒගොල්ලන්ට දැනගන්න Gmail account එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට load වෙලා check info ගියයින් පස්සේ මෙන්න මෙතනට එනවා. මෙතනට ආවම create account ඔබන්න. ඊට පස්සේ එතනින් අහනවා ඔයාටද ඔයාගේ පොඩි දරුවෙක්ද මේක ඔයාට හදන නිසා myself කියන මේ උඩින්ම තියෙන එක ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙතනට තමයි එන්නේ. මෙතනදී අහන්නේ ඔයාගේ පළවෙනි නම සහ දෙවෙනි නම. ඉතින් ඔයා මේ email address එක හදාගන්න ඕනේ නම ඔයා මෙතනට type කරන්න. මම මෙතනදී මේ ඔයගලන්ට දැනට example එකක් විදිහට කියන්නේ නිදසුනක් විදිහට දෙයක් හදලා පෙන්නන නිසා මම මෙතනට දෙනවා Dan Rocks කියලා. දීලා next කරනවා. next කරායින් පස්සේ ඊළඟ window එකට එනවා. මෙතනදී අහන්නේ ඔයාගේ birthday. ඒ කියන්නේ basic information. birthday එක අහනවා, gender එක අහනවා. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය අහනවා. මෙතනදී මම නිකන් හිතලු birthday එකක් දෙනවා. මේ ඇත්ත දෙයක් නෙමෙයි. මේක මම ඔයගලන්ට හදලා පෙන්නන්න හදන නිසා. මෙතනදී male female එකේදී male කියලා දෙනවා. ඉතින් මම male නිසා දුන්නායින් පස්සේ next කරනවා. next කරායින් පස්සේ මෙතනදී අහනවා මේ දැනට ඔයගොල්ලන්ට sample email address දෙකක් දීලා තිනවා. ඒ දෙක කැමති නම් ඒ දෙක තෝරගන්න පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් ඔයාගෙම විදියකට එකක් මෙන්න මේ විදියට create කරන්න. මේ මම create කරනවා වගේ. මේ විදියට create කරගත්තායින් පස්සේ next කරන්න. next කරාම මේ විදියට රතු පාටට box එක රතු වුණොත් ඒ කියන්නේ මේ email address එක දැනට server එකේ තියෙනවා. ඔයා වෙන විදියකට ආයි try කරලා බලන්න. මම මෙතනදී දෙනවා rocks dan 777 කියලා. දීලා ආයි next කරලා බලමු. ඔව් ඒක හරි ගියා. ඒ කියන්නේ මේ විදියට email address එකක් නැහැ. දැන් මෙතනදී අහන්නේ password එක. මම මේකට සුදුසු password එකක් capital simple වගේම numbers mix කරලා මේකට දෙනවා. ඒකෙදී ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ password එක කොහේ හරි අනිවාර්යෙන්ම ලියලා තියාගන්න. මේ password එක මෙතනදී හදලා ඉවරුනාන් පස්සේ confirm කරන්න කියනවා. එතනදී දෙන්න ඕනේ අර උඩ දුන්න password එකම නැවත වතාවක් පල්ලෙහා box එකටත් දෙන්න ඕනේ. දීලා හොඳට මතක තියාගන්න නැවතත් මම කියන්නේ මේ password එක කොහේ හරි ලියලා තියාගන්න මතක කරන්න එපා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම password එක දුන්නා. දැන් ආයි next කරා. දැන් අපේ Gmail address එක හැදිලා ඉවරයි ගොඩක් දුරට. දැන් ආයි මෙතනදී අපිට පෙන්නනවා Gmail address එක. නැවත අපි මේක okay නම් next කරන්න. මේගොල්ලන්ගේ privacy and terms අපිට පෙන්නනවා. ඉතින් අපි අකමැති වුණත් කැමති වුණත් මේක කොහොමද agree වෙන්න ඕනේ. ඒක නිසා agree දෙන්න. I check info විදියට display එකේ load වෙනවා. load වුණායින් පස්සේ තවත් අලුත් window එකකට අපිව අරන් එනවා. මෙන්න මෙතන තමයි එන්නේ. මෙතනදී අනිවාර්යයෙන්ම මේ නිල් පාට ටික් එක දාලා නැත්නම් නිල් පාට ටික් එක දාලා accept කරන්න මේ පල්ලෙහාම තියෙන accept button එක. ඔන්න ඉතින් අපේ Gmail address එක ඊටාම කෙටි කාලයක් ඇතුළත අපි හදාගෙන අවසන්. දැන් මේ තියෙන්නේ Play Store එක. ඔයාට කැමති game එකක්, කැමති app එකක් මෙතනින් download කරලා ඔයාගේ phone එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ තමයි මේ Gmail address එකක් ඊටාම ඉක්මනින් කෙටි කාලයක් ඇතුළත හදාගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මේ Candy Crush game එක මම install කරන්නේ නැහැ. ඉතින් මම games ගහන්න වැඩි කැමැත්තක් නැති නිසා මේ විදිහට ඔයාට ඕනම game එකක් app එකක් ඔයාට download කරලා ගන්න. දැන් ඔයාගෙන් කවුරු හරි Gmail address එක ඉල්ලුවොත් උඩම තියෙන දකුණු පස ඉරිතුන ක්ලික් කරාම මේ විදිහට menu එකක් එනවා. මේ menu එකේ ඉහළින්ම තියෙන්නේ ඔයාගේ Gmail address එක. ඒක ඕන කෙනෙක්ට දුන්නම ඔයාට mail එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මෙච්චර තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම කිව්වා වගේම Gmail address එකක් ඉතාම කෙටි කාලෙකින් හදාගන්න විදිය මම ඔයගලන්ට කියලා දුන්නා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම තවත්
යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. subscribe කරන්න අමතක කරන්න එපා. දුෂි බ්‍රෝ YouTube channel එක. මේ වගේ තවත් ඕගලන්ට විවිධ වූ දැනුම සමග වීඩියෝ අරගෙන මං ඉදිරියටත් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට ගිහින් එන්නම්. බොහොම ස්තුතියි ඕගොල්ලෝ හැම දෙනාටම. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.